අද සාකච්ඡාවේ අන්තර්ගතය ද්‍රවීයතාවයේ හැඳින්වීම, බන්ධන ද්‍රවීයතාවය, ද්විද්‍රව ඝූර්ණය, ආණුක ද්‍රවීයතාවය යන කරුණුයි. අසමාන පැති දෙකක් හෝ අන්ත දෙකක් එකම පද්ධතියක් තුළ බෙදී පැවතීම ද්‍රවීයතාවය කියලා කියනවා. බැටරියක ධන හා ඍණ අන්ත දෙකක් මෙසේ බෙදී ඇති නිසා එහි ද්‍රවීයතාවයක් තිබෙනවා. බන්ධනයක ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ප්‍රදේශයක් හා ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු ප්‍රදේශයක් වශයෙන් පැති දෙකක් බෙදීම බන්ධන ද්‍රවීයතාවය ලෙස සලකනවා. මෙසේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය අසමාන වන්නේ විදුලි ඍණතාවෙන් අඩු පරමාණු සහ වැඩි පරමාණු අතර බන්ධන පවතින විටයි. එවිට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය වඩා විද්‍යුත් ඍණ පරමාණු වෙත ඇදී යයි. අන්න ඒ නිසා විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. එලෙස බන්ධනයේ දෙකෙලවර ධන සහ ඍණ වශයෙන් ආරෝපිත අන්ත දෙකක් නිර්මාණය වෙනවා. සුළු වශයෙන් සිදුවන ආරෝපණ බෙදීම නිරූපණය කිරීමට ඩෙල්ටා ධන සහ ඩෙල්ටා ඍණ සංකේත යොදා ගන්නවා. බන්ධනයේ ඇති පරමාණු දෙකෙහි විද්‍යුත් ඍණතා අතර වෙනස 0 සහ 0.4 අතර අගයක් ගන්නේ නම් එම බන්ධනය නිර්ද්‍රවීය සහ සංයුජ බන්ධනයක් වන්නේය. විද්‍යුත් ඍණතා වෙනස 0.5 1.7 අතර වන විට ඒකි බන්ධනය ද්‍රවීය සහ සංයුජ බන්ධනයක් වන්නේය. විද්‍යුත් ඍණතා වෙනස 1.7 ඉක්මවනවා යන්නේ අදහස් කරන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන වඩා විද්‍යුත් ඍණ පරමාණු වෙත සම්පූර්ණයෙන් මාරුවන බවයි. එහිදී ධන සහ ඍණ වශයෙන් අයන වෙන්වන බැවින් පවතින බන්ධනය අයනික බන්ධනයක් ලෙස හඳුන්වනවා. මෙහි දැක්වෙන සාරාංශය අනුව බන්ධනයක ද්‍රවීයතාවයේ මිනුමක් ලෙස විද්‍යුත් ඍණතා අතර වෙනස ගන්නට පුළුවන්. ද්විද්‍රව ඝූර්ණය තවත් මිනුමක් වෙනවා. මෙය දෛසික රාශියකි. එනිසා ඊට විශාලත්වයක් සහ දිශාවකුත් තියෙනවා. විශාලත්වය නිරූපණය කිරීමට මියු අක්ෂරය යොදා ගන්නවා. එය Q හා D අතර ගුණිතයට සමාන වෙනවා. Q වලින් ද්‍රවවල ආරෝපණය නිරූපණය වෙනවා. D වලින් ද්‍රව අතර දුර නිරූපණය කෙරෙනවා. ද්විද්‍රව ඝූර්ණයේ දිශාව වන්නේ ධන ද්‍රවයේ සිට ඍණ ද්‍රවය දක්වායි. එනම් මෙන්න මේ ආකාරයටයි. දැන් අපි බලමු අණුක ද්‍රවීයතාවය ගැන. එක් ද්‍රවීය බන්ධනයක් පමණක් ඇති මෙවැනි අණු අනිවාර්යෙන්ම ද්‍රවීය වෙනවා. දැන් අපි කාබන් ඩයොක්සයිඩ් අණුව ගැන බලමු. එහි ද්‍රවීය බන්ධන දෙකක් තිබෙනවා. ඒ හැම බන්ධනයකම විද්‍යුත් ඍණතා අතර වෙනස එකක් වෙනවා. ඒ කියන්නේ දෙකම සමානයි. හැබැයි ඒ දෙකම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට යොමු වෙ තිබෙනවා. එනිසා බන්ධනවල ද්විද්‍රව ඝූර්ණ එකකින් එකක් අවලංගු වෙනවා. සමස්ත ද්විද්‍රව ඝූර්ණ ශූන්‍ය වන මෙවැනි අණු නිර්ද්‍රවීය අණු වෙනවා. මධ්‍ය පරමාණු වටා අසමාන පරමාණු ඇති විට තත්ත්වය මිට වඩා වෙනස්. දැන් අපි ඒ සඳහා නිදසුනක් සලකා බලමු. දැන් අපි HCN අණුව සලකා බලමු. එහි ඒක බන්ධනයත් ත්‍රිත බන්ධනයත් දෙකම ද්‍රවීයයි. නමුත් ඒවායේ ද්විද්‍රව ඝූර්ණ ප්‍රමාණයෙන් වෙනස්. ඒවා එකිනෙකට එකතු වන නිසා සමස්ත ද්විද්‍රව ඝූර්ණය ශූන්‍ය වන්නේ නැහැ. ඒ නිසා HCN අණුව ද්‍රවීය අණුවක් වෙනවා. කෝණික හැඩයක් ඇති අණුවල සංප්‍රයුක්ත ද්විද්‍රව ඝූර්ණය ශූන්‍ය වන්නේ නැහැ. ඒ නිසා එවැනි අණු අනිවාර්යෙන්ම ද්විද්‍රවීය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් අණුවේ SO බන්ධන දෙකම ද්‍රවීයයි. අණුවේ කෝණික හැඩය නිසා ද්විද්‍රව ඝූර්ණ අවලංගු වන්නේ නැහැ. μ1 සහ μ2 සමානයි. දැන් ඒවායේ සංප්‍රයුක්තය ගන්න ආකාරය බලමු. රතු පැහැයෙන් දැක්වෙන්නේ සංප්‍රයුක්තයේ දිශාවයි. දැන් පැහැදිලි නේද අණුවේ ජ්‍යාමිතික හැඩය අනුව ද්‍රවීය බව තීරණය වන බව. ඒ වගේම මධ්‍ය පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන යුගල පැවතීමත් අණුවක ද්‍රවීයතාවය තීන්දුව කරන සාධකයක් වෙනවා.
එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් හෝ දෙකක් ඇති විට එයාවට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිවීම එක් හේතුව. අනිත් හේතුව එකසර ඉලෙක්ට්‍රෝන යුගල මගිනුත් ද්විද්‍රව ඝූර්ණයක් ඇති කිරීම. මෙවැනි ව්‍යුහයක් ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් සහිත AB3 සූත්‍රය අඩංගු ත්‍රියානති පිරමිඩිය හැඩයක් ගන්නා NH3, NF3, PCl3 ආදී අණු ද්‍රවීය අණු වෙනවා. මෙවැනි ව්‍යුහයක් ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සහිත කෝණික හැඩයක් ගන්නා අණු ජලය H2S, H2SC ආදී අණු ද්‍රවීය අණු වෙනවා. ඒ වගේම සීසෝ හැඩ ඇති T අක්ෂරයේ හැඩ ඇති අණුවලද සංප්‍රයුක්ත ද්විද්‍රව ඝූර්ණය ශූන්‍ය වන්නේ නැහැ. ඒ නිසා එවැනි අණුද ද්‍රවීය අණු ගණයටම අයත් වෙනවා. මධ්‍ය පරමාණු එකසර ඉලෙක්ට්‍රෝන යුගල 3ක් සහිත AB2 සූත්‍රයේ ඇති රේඛීය අණුක හැඩයක් තිබෙන සෙනන් ඩයිෆ්ලෝරයිඩ් වගේ අණුවල සංප්‍රයුක්ත ද්විද්‍රව ඝූර්ණය ශූන්‍ය වන නිසා ඒවාද නිර්ද්‍රවීය වන්නේය. හොඳින් මතකයට ගන්න සමාන බන්ධන ඇති සමාන ආන්තික පරමාණු ඇති සමමිතික අණුක ව්‍යුහ ඇති ඒ නිසාම සංප්‍රයුක්ත ද්විද්‍රව ඝූර්ණය ශූන්‍ය වන සියලු අණු නිර්ද්‍රවීය අණු වෙනවා. ත්‍රියානති තලයේ හැඩයක් ගන්නා BF3 චතුස්තලයේ හැඩයක් ගන්නා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ත්‍රියානති ද්විපිරමිඩීය හැඩයක් ගන්නා PCl5 ඒ වගේම අෂ්ටතලීය හැඩයක් ගන්නා SF6 කියන අණු සියල්ලම සමමිතික නිසා ඒවා නිර්ද්‍රවීය අණු ලෙස සැලකෙනවා. මෙහි දැක්වෙන ඒ අණු සම්පූර්ණයෙන් සමමිතිකයි. එනිසාම එය නිර්ද්‍රවීයයි. මෙහි දැක්වෙන P අණුවේ CO බන්ධනය ද්‍රවීයතාවෙන් වැඩියි. CH බන්ධනවල ද්‍රවීයතාව ඊට වඩා අඩුයි. සමස්ත ද්විද්‍රව ඝූර්ණය මේ රතු රේඛාවෙන් දැක්වෙන දිශාවට යොමු වෙලා තියෙනවා. අණුක ද්‍රවීයතාවය මධ්‍ය පරමාණුවට සම්බන්ධ ආන්තික පරමාණු වල ස්වභාවය අනුවද වෙනස් වන බව මෙයින් පැහැදිලියි. එහෙනම් අණුක ද්‍රවීයතාවය මෙන්න මේ කාරණා මත රඳා පවතිනවා. ද්‍රවීය බන්ධන පැවතීම, ඒ බන්ධනවල ද්විද්‍රව ඝූර්ණයේ ස්වභාවය, අණුක ජ්‍යාමිතිය සහ පර්යන්ත පරමාණු වර්ග යන ඒවායි. දැන් ඔබට පුළුවන් බන්ධනයක ද්‍රවීයතාවය අඳුනා ගන්න. ඒ වගේම අණුවක් නිර්ද්‍රවීයද එහෙම නැත්නම් ද්‍රවීයද යන්න හරියටම තීරණය කරගන්න. මෙම නාලිකාව ඔස්සේ මෙවැනි සවිස්තර වීඩියෝ ඉදිරියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නිසා හැකිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේනම් මේ සාකච්ඡාව දැන් අවසන් කරනවා. ආයුබෝවන්.